ආයිබෝවන් යාලුවනේ කැමෝඇප්ස් YouTube චයකට ඔගොල් හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදම මනගෙන ඇල්ල තියෙන ඔගොල්ලන්ට ගෙදර දිමාදාගන්න පුළුවන් සුපිරි ලික්විඩ් එකක්. මේකෙන් ඔයගොල්ලන් ගෙවල්ලටන කුමිසත්තු පලවා හරිනවා. ඒවගේම ටයිල්ල තියෙන කුණු දූවිලි ඉවත් කරනවා. ඒවගේම මේකෙන් ගෙදරම සුවදට තියාගන්න පුළුවන්. මම මුලින්ම අරගෙන තියෙනවා කපුරු බෝල. මම මෙතනදි කපුරු බෝල 8ක් විතර ගත්තා. ඊට පස්සේ අපි මේ කපුරු බෝල ටික හොඳට කුඩු කරගන්න ඕනේ. මම මේ විදිහට මිටියකින් මේ වගේ කුඩු කරගන්නවා. මේක පැකට් එකේ තියෙද්දිම. ඉතින් ඔයගොල්ලන්ට බෙන්ඩරේට දාලා බ්ලෙන්ඩ් කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ හොඳට කුඩු කරගත්තා. ඔයගොල්ලෝ මේ වගේ හොඳට කුඩු කරගන්න. මං ඊළඟට මේ කුඩු කරගත්තු කපුරු බෝල ටික මේ වගේ භාජනයකට දාගන්නවා. ඊළඟට මේකට මුලින්ම උණු වතුර අණු කෝප්පයක් දාගන්නවා. ඉතින් අපි මෙතනදී උණු වතුර දාන්නේ මේ කපුරු බෝල ටික හොඳට දිය වෙන්න ඕන හින්දා. උණු වතුර ටික දාලා මේ වගේ හොඳට කලවම් කරගන්න හැන්දකින්. මන් දැන් මේකට තව වතුර අණු කෝප්පයක් දාගන්නවා. දැන් දාන්නේ ඇල් වතුර. ඒ වගේම තවත් වතුර අණු කෝප්පයක් දාගන්නවා. ඔක්කොම වතුර අණු කෝප්ප 3ක් දාගත්තා. පළවෙනි අණු කෝප්පේ උණු වතුර තමයි දාගත්තේ. ඊළඟට මන් දැන් මෙතනදී කම්ෆර්ට් වලින් ටිකක් දාගන්න. ඔයගොල්ලන්ගේ තියෙනවා නම් දාගන්න පුළුවන්. මෙහෙම කම්ෆර්ට් ටිකක් දැම්මට පස්සේ මේක ගොඩාක් සුවඳයි. දැන් මන් දෙහි ගෙඩියක් දාගන්නවා. මම මේ විදිහට මුලින්ම දෙහි බෑවක් මිරි කරලා දාගන්නවා. ඊළඟට අනිත් දෙහි බෑවත් මෙහෙම හොඳට මිරික ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට දෙහි වෙනුවට විනාගිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මෙතනදී අරගෙන තියෙනවා ඩිෂ් වොෂ් ටිකක්. ඉතින් මේකට ඩිෂ් වොෂ් ටිකකුත් දාගන්නවා. ඔයගොල්ලන්ට කැමති වර්ගයක ඩිෂ් වොෂ් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මේකට තව වතුර අණු කෝප්ප දෙකක් දාගන්න. වතුර අණු කෝප්ප දෙකක් දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේ වගේ බෝතලයක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මම මෙතන අරගෙන තියෙන නිකන් බෝතලයක්. ඒකට මම මේ හදාගත්තු ලික්විඩ් එක පුරව ගන්නවා. ඉතින් මම මේ බෝතලේ අරගෙන තියෙන්නේ හිල් ටිකක් විදලා. එතකොට ඔයගොල්ලන්ට මේකෙන් ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් මං ඒ විදිහට මේ ලික්විඩ් ටික ඔක්කොම මේකට පුරව ගත්තා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක try කරලා බලන්නකෝ.